මට ඇත්තටම හරි දුක හිතුණා ලංකාවේ ලින්ඩා ඇලිස් කියලා තමයි සිංගප්පූරුවේ ඔය බයොලොජිකල් ගාඩන් එහෙම ඉදි කරලා තියෙන ලංකා විශේෂඥයෝ. දවසකට එක අලුත් ඕකිඩ් වර්ගය ගානේ බිහි කරනවා සිංගප්පූරුවේ බයොලොජිකල් ගාඩන්. AI වගේ තාක්ෂණයන් වලට අතිවිශාල බලශක්තියක් වැය වෙනවා. අපිට ඉන්න අර හියුමන් රිසෝස් එක තියෙනවා. නමුත් අර භෞතිකමය වශයෙන් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වල කරන ඉන්වෙස්ට්මන්ට් එක හරිම අඩුයි. ලංකාව ඉදිරියට යනවා නම් මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට ඉන්වෙස්ට් කරන්න ඕනේ. අපි දශම එකක්වත් ඉන්වෙස්ට් කරන්නේ නැහැ. ඒ දශම එකත් හුඟක් වෙලාවට මේ සංකල්ප පත්‍රිකා, පර්යේෂණ පත්‍රිකා රාක්කවල ගොඩ ගහන ඒවා. ඒ වාණිජකරණය වෙලා, භෞතිකකරණය වෙලා මහජනයාට යොදාගත හැකි තාක්ෂණයක් බවට පත් වෙන්නේ නැහැ. බයෝටෙක්නොලොජි එකක් අපි පටන් ගත්තා එතන. ඊළඟට අපිට තියෙන එක තමයි ජීන් ටෙක්නොලොජි, ඊළඟට මේ AI සහ රොබොටික්ස්. මේවා ඇත්තටම ලංකාවෙත් කරන්න ඕනේ. චීනයෙන් ගෙනාවු එකක් ඒගොල්ලන්ගේ එකක් වගේ ප්‍රදර්ශනය කරලා ප්ලේගරිසම් යටතේ හරිම නරක තත්ත්වයක් ඒ විශ්වවිද්‍යාලයටත් ඒ මහාචාර්යතුමියටත් ඇති වුණා. දැන් ඔය දකුණු කොරියාව වගේ රටවල් තරා කාලෙක ඉතාම දුක්ඛිත ඉරණමකට පත් වුණා යුද්ධෙන්. බය නැතුව 60 දශකයේ ඉඳන් මේ R&D වලට ආයෝජනයක් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔය Samsungලා, Hyundaiලා, LGලා මතුවලා ආවේ. රියල් පොලිටික්ස් රියල් වෙන්නේ ප්‍රශ්න හරියට දකින්න පටන් ගත්තම. මේ දවස්වල පොඩ්ඩක් ජාත්‍යන්තරය තුල අලුතෙන් ට්‍රෙන්ඩින් වෙන මාතෘකාවක් තමයි මේ AI තාක්ෂණය භාවිතා කරලා වෛරස් නිපදවීම පිළිබඳ අලුතෙන් මතුවලා තියෙන කතාව. හැබැයි ඇයි අපි මේක පොලිටික්ස් වැඩසටහනකදී කතා කරන්න පටන් ගන්නෙ? අපි දන්නවා වුහාන් වලින් කොවිඩ් එළියට ආවට පස්සේ ඒක පිටිපස්සේ ලොකු දේශපාලන කතාවක් තිබුණා. ඒ වගේම ඇමරිකාවේ පැටලවිලා තියෙන යුද්ධත් එක්ක ගත්තම බයොලොජිකල් වෙපන්ස් කියන එක අපිට අමතක කරන්න බෑ. මොකද නුදුරු අනාගතයේ දේශපාලනයට මේවා අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන මාතෘකා වෙනවා. ඒ වගේම AI තාක්ෂණය කියන්නේ විවිධාකාරයෙන් අපේ ජීවිතවලට, රටවල් වල ආර්ථිකයට, සමාජයේ වෘත්තිකයන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරනවා. ඉතින් මේ දේවල් පිළිබඳ යම්කිසි පෙරදැක්මක් නැත්නම් සූදානමක් ලබා ගැනීම සඳහා මේ දේවල් පිළිබඳ සාකච්ඡාවක් ඇති කරන එක අනිවාර්යයෙන්ම වැදගත්. ඉතින් අපි කොහොමද මේ වගේ මාතෘකාවකට මූලිකත්වය ගන්න? ඇත්තටම මේ ડોක්ටර් මේ ඔය රෝගාබාධ පැතිරවීම, තැනීම දේශපාලන අවියක් හැටියට බොහෝ අධිරාජ්‍යවාදීන් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ සරම්ප පතුරවල තියෙනවා. ඔය ඕස්ට්‍රේලියාවේ ඇබෝජින්ලාගේ ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ කරන්න සරම්පයි වසූරියයි දෙකම විස බීජ පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ඔය ගොනෝරියා වගේ සමාජ රෝග පාවිච්චි කරලා තියෙනවා මේ විශේෂයෙන්ම මේ කාන්තාවන් බෝවීම වැළැක්වීමට, කොන් කිරීමට, ඒ වගේ දේවල් වලට. ඒක හැම රටකම අධිරාජ්‍යවාදයේ පැතිරලා ගිය හැම රටකම පාහේ ඒක සිද්ධ වෙලා තියෙනවා. එක්සත් ජනපදයේ නා රතු ඉන්දියන්වරුන්ට, කැනඩාවේ නා රතු ඉන්දියන්වරුන්ට, ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ ඇබෝජින්ලට, මාෝරිලට, ඒ වගේම ඔය නෙදර්ලාන්තය, ස්වීඩනය, ඒ වගේම නෝර්වේ, අයිස්ලන්තය, ග්‍රීන්ලන්තය වගේ තැන්වල එස්කිමෝවරු සහ ඒ දේශීය ගෝත්‍ර අඩපණ කරන්න ඒවා යොදාගෙන තියෙනවා. ඉතින් ඒ වගේම යුද්ධවලදී ඔය රසායනික අවි භාවිතා කිරීම, ඔය ඒජන්ට් ඔරේන්ජ් වගේ ඒවා භාවිතා කිරීම එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ සෙනට් මන්ත්‍රණ සභාව ඉදිරියට වෛද්‍ය ෆෞසිව කැඳෙව්වා. ඔහු තමයි බයිඩන් පාලනය කාලේ වගේම ට්‍රම්ප්ගේ පාලනය කාලෙත් යම් දුරකට 2020 ඉඳන් ඔය කොවිඩ් 19 ඇතිවෙච්ච කාලේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන වෛද්‍ය උපදේශකයා වුණේ. ඒතර ඔහුගේ උපදේශන මත තමයි ඔය කොරන්ටයින් කිරිලි, රට වැහිලි, ඖෂධ ඉන්නත් ආදී අඳුනාදීම් සිද්ධ වුණේ. ඉතින් ඔහුට විරුද්ධව විශාල අපේ රටේ තිබුණ එක මේ එන්නත ගැන ලොකු සැකයක්. මේ එන්නත් හරිද, මේවා කරාම තවත් අපේ වෙනත් රෝග ඇති වෙනවද, බ්ලඩ් ක්ලොට් ඇති වෙනවද, පස්සේ දැනුත් ඔය මොනවා හරි රෝගයක් ඇති වුණා මේ ලෙඩමට හැදුනේ මේ කොවිඩ් එකට ගහපු එන්නත් වලින් කියලා එහෙම ගොඩක් දෙනෙක් ડોක්ටර්ටත් කියනවා ඇති. ඉතින් ඒවත් එක්ක සායන බියක් ඇති කළා. ඉතින් මේ වැදගත් දේ මේ සෙනට් සභිකයෝ ඇහුවා මේ ડોක්ටර් ෆෞසිගෙන් කොංග්‍රස් එකත් එක්ක එකට තිබ්බ ඒ හමුවේදී මේ කොවිඩ් වෛරසය ලැබ් එකක ඇති වෙච්ච දෙයක්ද
නැත්තම් ස්වභාවිකව වූහාන් වල තිබිච්ච ඔය මස් වෙලා ඒ කියන්නේ අපි කියන වෙට් මාකට් එකක ඇති වෙච්ච දෙයක්ද කියලා. මේක මුල් කාලේ ආවේ මේක වවුලන්ගෙන් ඇති වෙච්ච දෙයක් මේ වූහාන් වල චීනයේ වෙට් මාකට් එක කියලා. නමුත් පස්සේ සැකයක් ආව ඔය වූහාන් වලම තියෙනව නේද මේ වුහාන් ඉන්ස්ටිටියුට් ඔෆ් වෛරොලොජි වෛරොලොජි පරීක්ෂණකාරයක්. ඒතර අලුත් වෛරස් නිර්මාණය එහෙ වෙනවද කියන එක. ඒ වගේම තව සැකයක් ආවා චීනයේ මේ රෝගීන් වාර්තා වෙන්න පෙර එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ 2019 අවසාන කාලයේ ඔය ඔක්තෝබර් නොවැම්බර් වගේ රෝගය වාර්තා වුණා කියන එක. ඒතකොට මොකද මේ රෝගේ මුලින්ම එන්නේ උණනේ. ඔව්. උණ උගුරේ අමාරුව ඒව නෙන්නේ රෝග ලක්ෂණ. ඒතර මේ රෝගේ මේ කොවිඩ් කියලා අඳුරගන්න සැලකිය යුතු කාලයක් ගියානේ. මාස කිහිපයක් ගිහිල්ලා තමයි ආවේ. ඒ වගේ මේ රෝගයට විසඳුමක් හැටියට ආපු අපි ගත්තොත් මේ එන්න ඒ තනන්නත් ගොඩක් මේ ජනතාක්ෂණය භාවිතා වුණානේ. ඉතින් මේ AI වලින් මේ කරන මේ ක්‍රියාවලියේ මම හිතන්නේ ප්‍රධානම දේ තමයි මේ ජාන දර්ශක එහෙම නැත්නම් මේ ජිනෝමි එක හොයාගෙන වෛරසය එහෙම නැත්නම් බැක්ටීරියාවේ ඒ බැක්ටීරියාව නසන්න පුළුවන් ක්‍රමවේද හොයන එක. ඉතින් මේ රටේ දැන් ડોක්ටර් ඇතුළු වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත එහෙම නැත්නම් ජීව විද්‍යාව මේ ඒවා ඉගෙන ගත්ත අය හුඟක් දෙනෙක් මේ ජාන ගැන දන්නවා. නමුත් මේ රටේ සාමාන්‍ය ජනයාට ඒක ගැන අවබෝධයක් නැහැ. මේ ගැන මම කෙටි පැහැදිලි කිරීමක් කරන්න මගේ වරදක් වුණොත් අතපසුවීමක් වුණොත් ඒක නිවැරදි කරන්න. දැන් අපි ගත්තොත් මිනිස්සයා අපේ අවයව තියෙනවානේ. අතපය තියෙනවා, හදවත තියෙනවා, ආත්මාව, අග්න්‍යාශය, මොළය මේ අනාදි වශයෙන් අවයව තියෙනවා. ඉතින් මතකයි පොඩි කාලේ අපි මයික්‍රොස්කෝප් එක දාලා ඔය කොළවල එහෙම නේද? ශෛල අපිට බලන්න පුළුවන්. ඉතින් මේ ශෛල සාමාන්‍ය පිළිගන්නවා මිනිස් ශරීරයේ මේ වගේ ශෛල ට්‍රිලියන 40ක් වගේ අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා කියලා. මේ හැම ශෛලයකම නැස්ටියක් තියෙනවා. මේ නැස්ටිය ඇතුලේ හොයාගෙන තියෙන දේ තමයි මේ වර්ණ දේහ 23ක් තියෙනවා කියන එක. අපේ ක්‍රොමෝසෝම් කියලා කියන්නේ. මේවා පෙයාස් 23ක්. මේන් එක ෆෙයාර් එකකින් මේ දෙකම ලැබෙන්නේ දෙමාපියන්ගෙන්. මේ එක පෙයාර් එකකින් තමයි ස්ත්‍රී පුරුෂ තීරණය වෙන්නේ. සමාන දිගකින් යුතු XX නම් කාන්තාවක් XY නම් අපි කියනවා අසමාන දිගක් තියෙන පිරිමියෙක් බවට පත් වෙනවා. ඉතින් අනික් වර්ණ දේහ වලින් තමයි මිනිසුන්ගේ ජීවමය ශරීරය ඒ කියන්නේ කෙස් කළුද රත්තරන් පාටද ඇස්වල වර්ණය හැමේ වර්ණය මේ ජීවමය ශරීරය තීරණය වෙන්නේ. ජීවමය ගුණාංග හැම කළුද සුදුද දුඹුරුද ආදී වශයෙන්. ඉතින් විද්‍යාඥයෝ කොහොම හරි ඔය වර්ණ දේහ විශ්ලේෂණය කරලා අවසාන වශයෙන් ඒ වර්ණ දේහ ඇතුලේ තියෙන එකිනෙකා එක්ක තදින් බැඳිච්ච මේ DNA කියන ඒ රසායනික සංයුතිය අඳුනාගත්තා. ඒ DNA එකට බැඳිලා තියෙන්නේ. එතකොට ඒ වගේ DNA ගොමුවකට අපි කියනවා මේ ජානයක් කියලා. එක පැත්තකින් මේ විදිහට අපේ අවයව, පේශි, සෛල, නැස්ටිය, වර්ණදේහ ඇතුලේ ජාන කරනවා වගේම අනිත් පැත්තට අපේ ශෛල මැරෙනවා. අලුත් ශෛල ගොඩ නැගෙන්න ඕනේ. ඒතර අලුත් මාංශ පේශි ඇති වෙන්න ඕනේ. අලුත් අවයව හැදෙනවා. ඒ වගේ අනිත් පැත්තට ඒ විදිහටම තමයි ඔය DNA RNA සංයුතියෙන් කරන්නේ. මේ සාමාන්‍යයෙන් දැනගැනීම පිණිස කිව්වේ. එතකොට මේ ජිනෝමි එකක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ සියලුම ඔය ජානවල දත්ත වලින් නව පිටපතක් හදන්න පුළුවන්. ජාන විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් පිටපතක් හදන්න වැය වෙන ක්‍රියාවලිය. ඉතින් මේකේ මේ ඔය ජාන දර්ශය කියලා අපි සිංහලෙන් කියනවා. මොකද සිංහල වචනේ හොයාගන්න මම උත්සාහ කරා ඒක කරගන්න අමාරු නා මේ නමුත් මම ඒක කරගෙන යද්දි හරි හොඳ ඇනලොග් එකක් තිබුණා. මේ අන්තර්ජාලයේ AI tool වල. ඒක තමයි මේ අපි ගත්තොත් ඔය අපේ ගෙවල් වල කුස්සියේ කුක් බුක්ස් ගත්තොත් මේ ජිනෝමි එක කියන්නේ නිකන් ඒ කුක් බුක් වලින් සමන්විත ලයිබ්‍රරියක් වගේ එකක්. විශාල පුස්තකාලය ඒක. එතකොට ක්‍රොමෝසෝම් එක කියන්නේ ඒකේ තියෙන පොතක්. ඒ පොතේ තියෙන පිටුවක තියෙන රෙසිපි එකක් එහෙම නැත්නම් වට්ටෝරුවක් තමයි ජානි කියන්නේ කියලා. ඒක හොඳ මම කියන්නේ මේ සාමාන්‍ය
ගැන දන්න විශේෂඥතාවයේ තියෙන වෛද්‍යවරු සහ ඒ ජීව විද්‍යාව ආධාරපු නැති සත්ත්ව විද්‍යාව ආධාරපු නැති අයට මයික්‍රෝබයොලොජි එහෙම කරලා නැති අයට සාමාන්‍යයෙන් මේක වටහා ගන්න මේ පුස්තකාල උදාහරණය. පුස්තකාලයක් තියෙනවා ඒකේ සියලුම පොත්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා ආහාර වට්ටෝරු හැම පොතකම තියෙනවා පිටුව ගානේ ඒ වට්ටෝරු තමයි ජාන පොත තමයි ක්‍රොමොසෝම් එක ලයිබ්‍රරිය තමයි ජීනෝම් එක. දැන් එතකොට මේ පරීක්ෂණාගාරවල කරන්නේ අපට ශරීරයට අහිතකර යම් බැක්ටීරියාවක් තිබුණොත් ඒ බැක්ටීරියාවේ මේ ජිනෝම් එක අඳුන ගන්නවා. අඳුනගෙන දැන් මේ AI වල තියෙන ගුණය දැන් අපේ සාමාන්‍යයෙන් අපේ එදිනෙදා ජීවිත ගොඩනගාගෙන තියෙන්නේ අපි සියලුම දේ කරන්නේ වචන වලින්නේ වදන් වලින්. අපි යම් දේ අතන පෑන තියෙනවා මෙතන පොත තියෙනවා අතන කැමරාව තියෙනවා කියලා අපි හැමදේම වදන්නේ. ඒතකොට AI වලින් කරන්නේ ඇත්තටම පරිගණකයකට අපි පරිගණකයක් පුහුණු කරනවා ඇත්තටම. පරිගණකයක් පුහුණු කරනවා වදන් වලට. ළමයෙක්ගේ මොලේ ට්‍රේන් කරනවා වගේ යෝධ පරිගණකවල ලෝකේ තියෙන දත්ත පුහුණු කරනවා. ඒ වගේ මේ ජීව විද්‍යාගාරවල ඒ වදන් වෙනුවට මේ ජාන ව්‍යුහයන් තමයි භාවිතා වෙන්නේ මේ ඒකට. එතකොට මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට පුළුවන් මේ ජාන ව්‍යුහයන් මිශ්‍ර කරවන්න. මිශ්‍ර කරවන්න කෙසේ දෙයක් උන්ට අර බැක්ටීරියාවක් නසන්න පුළුවන් වෙන විදිහට වෛරස් ගොඩනගන්න. ඉතින් මේ එක්සත් ජනපදයේ මේ පර්යේෂණ කණ්ඩායමේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සමත් වෙලා තියෙනවා. ඉතා කෙටි කලක් ඇතුළත මේ බැක්ටීරියාවල් නසන්න පුළුවන් වෛරස් කීපයක් නිෂ්පාදනය කරන්න. ඉතින් මේක ඇත්තටම කාලයකට පෙර වෛද්‍යවරු විශේෂඥයෝ කණ්ඩායමක් කළා නම් අවුරුදු ගණන් වැය වෙන දෙයක් නේ. ඒ කියන්නේ මේ ටෙස්ට් කර කරන්න එපා. වෛරසය හදලා ඒකෙන් බැක්ටීරියාව මැරෙනවද නැද්ද බලලා නේද? ඒ පරීක්ෂණ කර ප්‍රතිඵල එනවද කියලා බල කරන්න ඕන දෙයක්. ඒකට මේ AI වලින් ඒක කෙටි දෙයක් බවට පත් කරලා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ මේ භයානක පැත්ත තමයි හැම ත්‍රස්තවාදීන් අතරපත් වුණොත් මොකද වෙන්නේ කියන එක. රෙගියුලේෂන් එකෙන් එළියට ගියොත් මොකද දැන් පහුගිය කාලේ නිරන්තරයෙන්ම වාර්තා වුණා මේ AI tools පර්යේෂණ කරන්න ගියාම අපි ඒක ඉංජිනේරු විද්‍යාවේ කියනට සෑන්ඩ් බොක්ස් කියලා. ඒ කියන්නේ අපි පර්යේෂණය කරන්නේ හිර කරගත්ත කාමරයක. නමුත් AI ඒ පර්යේෂණයට භාවිතා වෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් උපකරණය පයින්නවා එළියට. මොකද මේවායේ තියෙන වෙනස AI වල තියෙන වෙනස තමයි ඒවා අර අනික් ටූල් වගේ නෙවෙයි. දැන් ඔබ වෛද්‍යවරයෙක් ඔබ සත්කමක් කරන්න ගියාම එතන ටූල් ගොඩාක් තියෙනවා. ඔබට මඟ පෙන්වන්න ටූල් ගොඩාක් තියෙනවා. පරිගණකය කියන්නේ ටූල් එකක්. අපි තමයි පාවිච්චි කරන්නේ. තුවක්කුව කියන්නේ තව ටූල් එකක්. කණ්ණාඩි දෙක කියන්නේ තව එකක්. පරමාණු බෝම්බ කියන්නේත් ටූල් එකක්. මිනිහෙක් ඕනේ. නමුත් මේ AI කියන්නේ ඔටොනොමස් ඒජන්ට් කෙනෙක්. එයාට තනියම වැඩ කරන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන භයානකකම. ඉතින් ඒ නිසා එයා තීරණය කළොත් වැටපනින්න මේ සෑන්ඩ් බොක්ස් එකෙන් එළියට පනින්න එහෙම මේවා පැතිරලා යන්න පුළුවන්. මොකද දැන් ඇත්තටම අපිට අහන්න ලැබෙන නිවුස් පාලනයෙන් තොරව සමහර AI tools එක වෙබ්සයිට් හැක් කරනවා කියලා. දැනට ප්‍රධාන සමාගම් වල ඇමරිකා එක්සත් ජනපදයේ චීනෙත් සමාගම් සියල්ලම පාහේ පරීක්ෂණාගාර වලින් AI මේ ඒජන්ට්ලා එළියට පැනලා වෙන අයගේව හැක් කළා එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒක අවසානයේ මානව වර්ගයට තර්ජනයක් වෙන්නත් පුළුවන්. ඒක මුලින් ඉඳන්ම ඔය පිළිබඳ විශේෂඥයෝ අනුතුරුවන් ගෝපු තත්ත්වයක්. දැන් තියෙන මේකේ තියෙන වෙනත් භයානකකම තමයි ඒවා පරිගණක වලට විතරනේ මේක ඇවිල්ලා ශාරීරිකව බයොලොජිකලි වෛරසයක් ත්‍රස්තවාදීන් අතරපත් වුණොත් මොකද වෙන්නේ කියන එක. මට හොඳට මතකයි ડોක්ටර්ටත් මතක ඇති ඔය මේ කොවිඩ් එක ආපු වෙලාවේ ඇතැම් ත්‍රස්තවාදීන් කිව්වා මේක අපට ලැබිච්ච ආයුධයක්. මේක පුළුවන් තරම් පෝ කරන්න ඕන අපේ සතුරු ආගම් වල අයට. එම විවෘත සාකච්ඡාවක් තිබුණේ වෙලාව. අපි මලාට කමක් නැහැ. ඔය කාලෙකට ඉස්සෙල්ලා ඔය මට මතකයි ඒඩ්ස් වෛරසය.
ඒකට හරියම බේතක් හොයාගත නැති කාලේ සමහරව ඒඩ්ස් වෛරසය හැදිලා තමන් මරණයටපත් වෙන බව දැනගත්තාම ඒගොල්ලෝ වෛරස් සහගතව තව අයට ඒ රෝගේ හඟවගෙන ගිහිල්ලා බෝ කරන ප්‍රවණතාවයක් තිබුණා. ඒක පුජ්‍යලෝ හැටියට. ඒකට සමාජීය ත්‍රස්තයින් පිරිසක් හැටියට කොයි විදිහට ක්‍රියා කරයිද කියන්න බෑ. ඒකින්ද මේකේ තියෙන භයානකකම තමයි හොඳ පැත්තක් තියෙනවා. රෝගවලට විසඳුමක් තියෙනවා. දැන් මම දැක්ක ගොනෝරියා කියන ඔය සමාජ රෝගයේ විසඳීමටත් AI වලින් මේ වෛරසයක් ප්‍රතිවෛරසයක් හදලා තියෙනවා කියලා. එතකොට ඒ වගේ හොඳ පැත්තක් තියෙනවා. ඒ වගේම ඇතැම් විට මේ වෛරස් හදන්න ගිහිල්ලා අපි දන්නේ ඇත්ත කතාව වූහාන් වල වෙච්ච එළියට පැනලා මේක පැතිරෙන්න පටන් ගත්තොත් පොදු මේ ලෝකේ පුදුමාකාර විදිහට සම්බන්ධිතයි. ඉස්සර වගේ ඔය ප්‍රශ්නයක් ඇති වුනහම ඒ කලාපයක නතර වෙන්නේ නැහැ. ලෝකේ පුරා ව්‍යාප්ත වෙනවා. ඒකට හොඳම උදාහරණය කොවිඩ්. අවුරුද්දක් ඇතුළත මම හිතන්නේ මුළු ලෝකයේ ඒක ව්‍යාප්ත නොවිච්ච රටක් නැහැ. හුදකලා රටවල් වලට විතරයි ව්‍යාප්ත නොවුනේ. ඒකට මුළු ලෝකෙම වහාම පැතිරී ගියා. ස්පර්ශයෙන් හැම පැත්තෙම පැතිරී ගියා. ඒ වගේ යම්කිසි ආකාරයකට මේ වෛරස් මේ පරීක්ෂණාගාරවල පාලිත තත්ත්වයටෙන් එළියට වැටුනොත් ව්‍යාප්ත වෙලා ගියොත් නේද ඒක මේ බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් එවැනි තත්ත්වයන් තුල ඔය කොවිඩ් එකෙත් අපි දැකපු දේ තමයි අදත් සමහරු කියනවා කොවිඩ් තාම තියෙනවා කියලා. ඒ කියන්නේ එයාගේ ස්වරූපය වෙනස් කරගනිමින් ජාන සැකැස්ම වෙනස් කරගනිමින් අපි ඉදිරිපත් කරන විසඳුම් වලට අපේ දෙන එන්නත් වලට හැඩගැහෙමින් අලුත් තත්ත්වයන් හදාගත්තනේ. වර්ග කීපයක් ආවනේ වේරියන්ස් මම හිතන්නේ බර ගාණක් නේද කොවිඩ් වල ආවනේ ඒ කාලෙත් එක වෙනස් වෙමින් ආවා. ඉතින් ඒ නිසා මේකෙත් අපි අමතක කරන්න හොඳ නැහැ. මෙහෙම එළියට පැන්නොත් මෙවැනි වෛරසයක් එයා වේරියන්ස් ගොඩාක් හදාගත්තොත් ඒවට ඇඩප් වෙවි ඉදිරියට ගියොත් ඒක මානවයාට තර්ජනයක් වෙන්න තියෙන ඊටකටත් වැඩි. මොකද සාමාන්‍ය මිනිසුන්ගේ ওই නෙගටිව් ගතිය වැඩි පොසිටිව් ගතියට වඩා. ඒ කියන්නේ විනාශකාරී දේවල් යොදා ගන්න දරන උත්සාහය වැඩි. වේදනානාශක ఔෂධය මත්ද්‍රව්‍යයක් හැටියට භාවිතා කරනවා යොදා ගන්නවා. එහෙම නැත්නම් සමහර වෙලාවට මනස තැම්පත් කරන්න ડિප්‍රෙෂන් ආදීට ලබා දෙන බෙහෙත ඒකත් මත්ද්‍රව්‍යයක් හැටියට පාවිච්චි කරනවා. වැඩි ඕනේ ඔලුව කැක්කුමට බොන බෙහෙත. ඒව නැත්තම් අපි ඔය ඉරකාරයේම කඩලා ඔය බොනවයි කියන කැස්සට සිරප් එක. ඒ ඕන එකක් ඕනෑමට වඩා පාවිච්චි කළාම මත්ද්‍රව්‍යයක් වෙනවා. ඉතින් අපි දන්නවා ආයුර්වේදයේ තියෙන ඇතැම් කල්ක ඇතැම් ඒවා ගොඩක් ඒවා පොඩි ඇල්කොහොල් ගතියක් තියෙනවනේ. ඒවා අවසානයේ ඔන්න යොදා ගන්න පුළුවන් මත්ද්‍රව්‍යයට. ඒ වගේ මේ ඍණාත්මක ආකාරයට කරන යෙදවුම් ප්‍රමාණය වැඩි. ඉතින් මේක බරපතල දේශපාලන ප්‍රශ්නයක්. ලංකාව වගේ රටවල් වලට මේ වගේ තාම තත්ත්වයන් ඇවිල්ලා නැහැ. ලංකාවෙත් මම හිතන්නේ ජාන පර්යේෂණ ආයතන තියෙනවා නේද? ජාන පර්යේෂණ ආයතන තියෙනවා. තාම හැබැයි නවනිපැයුම් පැත්තට යන මට්ටමට නැහැ. අපි තාම වෙන රටකින් යමක් සොයාගත්තට පස්සේ ඒක අනුගමනය කිරීම තමයි හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඔව් අපි මම හිතන්නේ ජාවර්ධනපුර කැලණිය දෙකේම වෛද්‍ය පීඨවල තියෙනවා. පෞද්ගලික අංශෙත් තියෙනවා. පෞද්ගලික අංශෙත් තියෙනවා. ඒක තමයි දැන් ඕවා ඇත්තටම අපි උත්සාහ කළා ඔය ජාන පර්යේෂණාගාරයක් හෝමගම අපේ තාක්ෂණ නගරේ ස්ථාපිත කරන්න. එකක් ජීවමය පර්යේෂණාගාරයක් බයෝටෙක්නොලොජි පැත්තට, අනික තමයි ජීන් ටෙක්නොලොජි පැත්තට පිහිටවන්න. ඉතින් මේකට ගොඩක් සමහරු විරුද්ධයි. ඉතින් ඔය ජාන විකෘති කරලා හදන ආහාර වලට ඔය මොඩිෆයිඩ් ෆුඩ්ස් වලට එහෙම විරුද්ධ කට්ටියක් ඉන්නවා. මොකද මේවායේ ප්‍රතිඵලද අපිට තියෙන ප්‍රශ්නේ මේ වර්තමාන ලෝකේ දැන් අර කොවිඩ් එකෙත් වෙච්ච දේ තමයි එන්නත්වල ප්‍රතිඵලදායකතාවය විමසලා බලන්න කාලයක් නැහැනේ. රෝගේ ව්‍යාප්ත වෙන වේගයත් එක්ක මොනවා හරි කරන්න වෙනවා. ඒක සාමාන්‍යයෙන් එන්නතක් දීලා ඒක කොහොමද කියලා සාර්ථක බලන්න අවුරුදු 3-4ක් ගත වෙන්න පුළුවන්. වට 5ක් ගත වෙන්නත් පුළුවන්. ඒ සාම්පල් වල. නමුත් දැන් මේ රෝග ව්‍යාප්ත වෙන වේගය හැටියට ඒ කාලය අහිමි වෙනවා. ඒ මම හිතන්නේ කොවිඩ් එකෙන් සිදුවෙච්ච ජීවිත විනාශය ඒ වගේම ස්ථාවර යම් අයට ඒ නිසා ඇතිවෙච්ච තමන්ගේ රෝගාබාධ තත්ත්වයන් ආර්ථිකයට වෙච්ච විනාශය අවුරුදු දෙකක් තිස්සේ ඍණ ආර්ථිකයක් ලෝකයේ හැම රටකම ලංකාවත් ඇතුළුව බොහෝ රටවල් බංකොලොත් භාවයට ගමන් කරන තත්ත්වයටපත් වුණා. මේ සියලු තත්ත්වයන් එක්ක ගත් කල මේක අපි සතුටු වෙන අතරේ නේද? මේකේ අනාගතය කොහොම වෙයිද කියන්න බෑ. තව තොරතුරු ඇති මම හිතන්නේ ඔබ ගාව ඉදිරිපත් කරා නම් හොඳයි.
ඇත්තටම මේකෙදි මං හිතන්නේ සාමාන්‍ය ජනතාවට තේරෙන ආකාරයට හොඳ පැහැදිලි කිරීමක් ආවා. මම කියන දේ කොයි වගේ මට්ටමකට සාමාන්‍ය ජනතාවට තේරෙයිද කියන අමාරුයි. කොහොමවත් මේකෙදි වෙලා තියෙන්නේ මේක මේ ඇමරිකාවේ කැලිෆෝනියා වල ස්ටැන්ෆෝඩ් යුනිවර්සිටි එකයි ආක් ඉන්ස්ටිටියුට් එකතු වෙලා තමයි මේ පරීක්ෂණය කරන්නේ. 2025 දී මේගොල්ලෝ මුලින්ම මේ අදහස එළියට දානවා. මෑතකදී තමයි අවසාන පරීක්ෂණ පත්‍රිකාව එළියට දාන්නේ. මේකදී මේගොල්ලෝ කරන්නේ බැක්ටීරියා නසන්න පුළුවන් වෛරස් జాතියක් තියෙනවා බැක්ටීරියෝෆේජ් කියලා. මේකට අපි කියන්නේ මේ වෛරස් වර්ගය පාවිච්චි කරලා බැක්ටීරියා විනාශ කරන එකට අපි කියන්නේ ෆේජ් තෙරපි කියලා. මෙන්න මේක සඳහා අලුතෙන් AI තාක්ෂණය පාවිච්චි කරලා මේ E. coli කියන බැක්ටීරියා එක නසන්න පුළුවන් වෙන ආකාරයේ බැක්ටීරියෝෆේජ් කියන වෛරස් වර්ග මේගොල්ලෝ හදනවා 285ක් මේගොල්ලෝ try කරනවා. ඒ අතරින් 16ක් මේගොල්ලන්ට පුළුවන් වෙනවා ලැබ් එක ඇතුලේ ඇත්තටම හදන්න. ඇත්තටම හදලා ඇත්තටම අර බැක්ටීරියා එක ඉන්ෆෙක්ට් කරලා ඇත්තටම මේ බැක්ටීරියා විනාශ කරන මට්ටමට ගේන. මේක සම්පූර්ණයෙන් AI වලින් තමයි මේගොල්ලෝ ජෙනරේට් කරන්නේ. ඉතින් මෙන්න මේ පළවෙනි වතාවට තමයි AI වලින් හදපු වෛරස් එකක් ලැබ් එකක් තුල ඇත්තටම සජීවීව වර්ධනය වෙන තත්යකට එන්නේ. ඉතින් මේ වගේ සිදුවීමක් තමයි මේක ඇතුලේ වෙන්නේ. එතකොට අපි ආපහු වුහාන් වල වෙච්ච දේ ගැන කිව්වම වුහාන් වල වෙච්ච සිදුවීම කොවිඩ් වෛරසයට අදාළ වෙච්ච සිදුවීමේදී ප්‍රධාන සැක තුනක් තිබුණා. පළවෙනි එක තමයි ඒක ඇත්තටම සතුන්ගේ ඉඳන් මිනිසුන්ට බෝන මට්ටමකට ස්වභාවිකව පරිවර්තනය වුණාද කියන එක. දෙවෙනි එක තමයි ලැබ් එක තුල සාමාන්‍ය ආකාරයට මේ වෛරසය පරීක්ෂණ වලට ලක් කරද්දී ඇක්සිඩන්ට් එකක් හරහා ලැබ් එකේ කාට හරි ආසාදන ඇති වෙලා ඒක එළියට ආවද කියන එක. තුන්වෙනි එක තමයි බරපතලම චෝදනාව තිබුණේ. ඒ කියන්නේ මේ අදාළ ලැබොරටරි එක තුල ඕනෑකමින් ජීන් ටෙක්නොලොජි එක පාවිච්චි කළා මේ වෛරසය මිනිසුන්ට ආසාදනය වන මට්ටමට පරිවර්තනය කරාද කියන එක. ඔන්න ඔය චෝදනා තුන යටතේ තමයි ඇත්තටම WHO එකයි ඇමරිකාවේ ඉන්ටෙලිජන්ස් සර්විසස් දෙකම වුහාන් වල පරීක්ෂණ කරගෙන ගියේ. ඉතින් ওই ප්‍රශ්න වලට අදාළ උත්තර තමයි ওই ડોક્ટર ෆෞසිට අදාළවත් ඇමරිකාවේදී ප්‍රශ්න කිරීමට ලක් වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපිට දැන් වැදගත් වෙන මෙතන වැදගත්ම දේ තමයි මේ AI ටෙක්නොලොජි එක කියන එක. දැන් අපි කලින් කිව්වා වගේ මේක සමහර වෙලාවට මිනිසුන්ගේ පාලනයෙන් පිටතට පයින්න පුළුවන්. එතකොට මේ හදපු වෛරස් එක දැන් හදපු වෛරස් එක බැක්ටීරියා වල විතරක් ටාගට් වුණාට මේ AI ටෙක්නොලොජි එක අපි කොහොමද මෙතනින් නවත්ත ගන්න කියන ප්‍රශ්නෙට තමයි අපිට තාක්ෂණයේ පැත්තෙන් සහ දේශපාලනයේ පැත්තෙන් උත්තරයක් හොයන්න වෙන්නේ නේද? ඔව් ඇත්තටම දැන් මේ වගේ කාරණාවලදී ලංකාවත් මේ කාරණයට අත දැබිය යුතුයි. මොකද අපිට ඊටාම හොඳ මට්ටමේ පර්යේෂණ විද්වතුන් ඉන්නවා. අපට මේ නිසි උපකරණ හා ඒ අදාළ පර්යේෂණාගාර වලට කරන ආයෝජනය තමයි අපිට ගැටලුවක් තියෙන්නේ. ඒ අතරේ මේ ලෝක ප්‍රවණතා එක්කත් අපි යන්න ඕනේ. ඉතින් ඔය AI වගේ තාක්ෂණයන් වලට අවශ්‍ය කරන දැවැන්ත පරිගණක පද්ධති නඩත්තු කරන්න අවශ්‍ය කරන යෝධ බලශක්තිය අපට හිගයි. ඔය මිනිස්සු හිතන විදිහේ මේ සාමාන්‍ය පරිගණකයකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි මේ data centers වල වෙන්නේ. අතිවිශාල බලශක්තියක් වැය වෙනවා. ඉතින් ඒක මේ ලංකාවේ ඔය මෙගාවොට් 2500ක 3000ක බලශක්තිය අවශ්‍යතාවය වගේ නෙවෙයි ඒවා. ඒවා මිලියන ගණන් ටෙරා වොට්ස් වලින් මයින ඒවා. ඉතින් කෙසේ නමුත් අපිට ඉන්න අර හිතන හැටියට නේද මේ පුජ්‍යල හියුමන් රිසෝස් එක තියෙනවා. නමුත් අර භෞතිකමය වශයෙන් මෙවැනි දෑ කිරීමට අවශ්‍ය කරන ඒ භෞතික කාරණා ඇති කර ගැනීමට අවශ්‍ය කරන ඒ ඉන්වෙස්ට්මන්ට් එක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට කරන ඉන්වෙස්ට්මන්ට් එක හරිම අඩුයි. ලංකාව ඉදිරියට යනවා නම් මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට ඉන්වෙස්ට් කරන්න ඕනේ. අපි දශම එකක්වත් ඉන්වෙස්ට් කරන්නේ නැහැ. ඒ වගේම ඒ දශම එකත් හුඟක් වෙලාවට මේ සංකල්ප පත්‍රිකා, පර්යේෂණ පත්‍රිකා මේ රාක්කවල ගොඩ ගහන ඒවා මේ වාණිජකරණය වෙලා, භෞතිකකරණය වෙලා මහජනයාට යොදාගත හැකි තාක්ෂණයන් බවට පත් වෙන්නේ නැහැ. බොහොම කලාතුරකින් තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි ওই තාක්ෂණ නගරය ඉදිකිරීමේදී විවිධ තාක්ෂණ නැනෝ ටෙක්නොලොජි හොඳ පාක්කයක් තිස්ස විතරණ මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භිලා ඒක හොඳට මේ රටේ පුජ්‍යලිකංශෙත් එක ගියා. නමුත් ඒකත් අද කඩාකප්පල් වෙලා තියෙනවා. බයෝටෙක්නොලොජි එකක් අපි පටන් ගත්තා එතන. ඊළඟට අපිට තියෙන එක තමයි ජීන් ටෙක්නොලොජි, ඊළඟට මේ AI සහ රොබොටික්ස්. මේවා ඇත්තටම ලංකාවෙත් කරන්න ඕනේ. මේවට අපි කරන්න ගියාම වියදම් වැඩි. චීනය වගේ රටවල ඉතාම අඩු වියදමෙන් කරන්න පුළුවන්. හැබැයි අපි ඔය බොරු කරන්න හොඳ නැහැ. අපිට මතකයි ඔය මෑතදී ඉන්දියාවේ වෙච්ච දෙයක්. ඉන්දියාවේ රොබෝ
ප්‍රදර්ශනයක මේ චීනයෙන් ගෙනාවු එකක් ඒගොල්ලන්ගේ එකක් වගේ ප්‍රදර්ශනය කළා මේ ප්ලේගරිසම් යටතේ හරිම නරක තත්ත්වයක් ඒ විශ්වවිද්‍යාලයටත් ඒ මහාචාර්යතුමියටත් ඇති වුණා. ඉතින් ඒ වගේ නැතුව අපිට යම් දෑ අපිටත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ආහාර විද්‍යාවේ අපේ ආහාර විද්‍යාවේ ලොකු පෙරලි කරන්න පුළුවන් අපේ ධාන්‍ය එළවලු පළතුරු මේවායේ ඵලදායීතාවය වැඩි කරගන්න එහෙම නැත්නම් මේවායේ රසගුණ වෙනස් කරගන්න මල් වර්ග විශාල වශයෙන් වෙනස් කරගන්න. මට ඇත්තටම හරි දුක හිතුණා මේ ලංකාවේ ලින්ඩා ලිස් ගිහිල්ලා තමයි සිංගප්පූරුවේ ඔය ගොඩක් මුල් කාලේදී ඔය බයොලොජිකල් ගාඩන් එහෙම ඉදි කරලා දැන් ලංකා විශේෂඥයෝ. දැන් අද ගත්තාම ලංකාවේ මුල් ලංකාවේ මැලේසියාවෙන් එහෙම ගිය ඕකිඩ් වර්ග වලින් දවසකට එක අලුත් ඕකිඩ් වර්ගය ගානේ බිහි කරනවා සිංගප්පූරුවේ බයොලොජිකල් ගාඩන් එක. ඉතින් අපි ඇත්තටම අපේ පේරාදෙනිය අපි නිකන් ඔහෙ පෙන්නගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපි මොකුත් ඒකට කරන්නේ නැහැ. මම කියන්නේ අපිට ඒ ශේෂ්ත්‍රවල මොකද අපේ තියෙන මේ ජීව විවිධත්වය ඒක ඔය බොහෝ රටවල නැහැ. මොකද මේ කෙටි ඉඩකඩකනේ තියෙන්නේ පොඩි ඉඩකඩක මේ අපේ ජීව විවිධත්වයේ තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ඉතා බලගතු වාණිජ භාණ්ඩයක් බවට පත් කරන්න පුළුවන් සංචාරක ආකර්ෂණයක් බවට පත් කරන්න පුළුවන් ආහාර විද්‍යාව දියුණු කරගන්නත් පුළුවන් මේකෙන්. ඉතින් ඔය අතරට ඔය වගේ රෝග පිළිබඳව යම් පර්යේෂණාගාර පිටරටින් ගේන්න පුළුවන් නම් අපි සැලසුම් කළ තුනා වරාය නගරයට අන්තර්ජාතික රෝහලක් ගේන්න. ඒතර අර ටුවරිසම් හැටියට හෙල්ත් ටුවරිසම් හැටියට අපිට ඒ පැත්තත් යම් කිසි විදියකට කරා. මොකද අපේ මිනිස්සු සිංගප්පූරුවට යනවා ඉන්දියාවට යනවා. ඒ වගේම ඒ අවට කලාපේ රටවල් වලින් අපිටත් ගෙන්න ගන්න පුළුවන්. ඒ පැත්ත ගැන බලන්න තිබුණා. කොහොම වුණත් මේ R&D වලට දේශපාලනික වශයෙන් සමාජීය ආර්ථික වශයෙන් ලංකාව ඉදිරියට යන්න ඕන නම් මේ අලුත් Z ජෙනරේෂන් එකට ඇල්ෆා ජෙනරේෂන් එකට රැකියා අවස්ථා ජනනය කරන්න ඕන නම් රට ඇතුලේ ඩොලර් හෝ රුපියල් හොයන්න R&D වලට ආයෝජනය කළ යුතුමයි. ඒකේ ප්‍රධානම ශ්‍රේෂ්ඨයක් තමයි මේ බයෝටෙක්නොලොජි සහ ජීන් ටෙක්නොලොජි. ආයෝජනය මේක ටිකක් බරපතලව හිතන්න ඕන දෙයක්. මොකද වියදම් කරන්න තියෙන සල්ලි එකතු කරලා බජට් එක දන කරගෙන අපිට රටක් දියුණු කරන්න බෑ. එක තැන පල් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි. මොකද ලංකාව කියන්නේ අවාසනාවට වුණත් පාරවල් වල තාර දාන ජනාධිපතිවරු බිහි කරපු රටක්. හැබැයි රටක නායකයෙක්ට තියෙන්න ඕන විෂන් එකක්. කොහොමද මේ රට මේ තත්ත්වෙන් උඩට ගන්න කියලා. මොකද වාරිමාර්ග අමාත්‍යාංශය වැඩේ කරන්න ජනාධිපති කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහනේ. ඉතින් මෙන්න මේ වගේ දැක්මක් ඇතුව ආර්ථිකය පිළිබඳ අවබෝධයක් ඇතුව මේක ඉහළට ගන්න එක ගැන ප්ලෑන් එකක් ඇතුව කටයුතු කරන එක තමයි නායකත්වයක ලක්ෂණය වෙන්නේ. ඉතින් ඇත්තටම මේ විෂන් එකක් ගැන නැත්තම් මට ඇත්තටම මේ මාතෘකාවෙන් පොඩ්ඩක් එළියට පැනලා අපේ ජනතාවට අදහසක් ලබා දෙන්න ඕන නායකත්වයකදී විෂන් එකක් කියන දේ පිළිබඳ තියෙන අවබෝධය මොකක්ද කියන එක. ඔව් ඇත්තටම දැන් ඔය දකුණු කොරියාව වගේ රටවල් එක්තරා කාලයක ඉතාම දුක්ඛිත ඉරණමකට පත් වුණා යුද්ධෙන්. මේ ඔය ඇත්තටම ඔය කෙමිකල් වෝෆෙයාර් එක බැලුවාම මම දැකලා තියෙනවා දකුණු කොරියාවේ උතුරු කොරියාවේ නම් ඇති මම ගිහිල්ලා නැහැ. නමුත් තවමත් තියෙනවා සමහර පැති වියට්නාමේ කම්පුචියාවේම කියන්නේ ගස් කොළන්වත් වැවෙන්නේ නැහැ. එච්චර විශාල මේ කෙමිකල් වෝෆෙයාර් එකක් බයොලොජිකල් වෝෆෙයාර් එකක් කරලා තියෙනවා. එහෙම තියෙද්දිත් ඒ රටවල් බය නැතුව 60 දශකයේ ඉඳන් මේ R&D වලට ආයෝජනයක් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔය Samsungලා, Hyundaiලා, LGලා මතුවෙලා ආවේ. ඒවා අපිට පේන්නේ වාහන, ටෙලිවිෂන්, ඒ වගේම ෆෝන් විදිහට වුණාට ඒ රට ඇතුලේ ඔය බයෝසයන්ස් පැත්තේ ඒ වගේම එන්නත් අරව මේවා ගත්තා මේ ෆීල්ඩ්ස් හදන ඒවා පැත්තේ ලෝකෙම ඉදිරියෙන් ඉන්න මේ රටක්. ඉතින් ඒවා ඉතින් ජපානය, චීනය මේ හැම රටක්ම අද කරගෙන යනවා ඉන්දියාව පවා. අපි මේ දශම එකක් වියදම් කරන්නේ නැතුව අපි බය නැතුව මේ පාරවල් වලට මේ කියන්නේ අධිවේගී පාරවල් වලට යට කරන සල්ලි දැනුත් අපේ ප්‍රමුඛතාවය වෙලා තියෙන්නේ නැවත වතාවක් 2010 වගේ අධිවේගී පාරවල්. ඒ වයින් ප්‍රතිලාභ ලබා ගන්න අවුරුදු 20ක් 30ක් යනවා. ඒ වගේම ඇතැම් විට ඒවට වැය කරන සල්ලි නිසා රටේ ප්‍රාග්ධනය වියදම් ඒ වගේම ඩොලර් සංචිත හිඟ වෙලා අපි අර්බුදයට යන්න පුළුවන්. නමුත් මේ ක්ෂේත්‍ර වලට R&D වලට අපි ආයෝජනය කළොත් බයෝටෙක්නොලොජි පැත්තට, ජීන් ටෙක්නොලොජි පැත්තට අනික් දේවල් වලට අර මං කියන්නේ අපේ තියෙන මේ මැටීරියල් දැන් උදාහරණයකට අපේ මිනිරන් ලෝකේ තියෙන පාරිශුද්ධම මිනිරන්
එතකොට ඒ මිනිරන් පිළිබඳ පර්යේෂණ වලට අපි ගත්තොත් අපේ කුරුඳු කියන්නේ අපේ උරුමයක්. ලෝකේ වෙන කොහෙවත් කුරුඳු නැහැ. එතකොට ඒ වගේ ගත්තොත් තැඹිලි ලෝකේ කොහෙවත් නැහැ. මේ වගේ අපිටම ආවේනික දේවල් පිළිබඳව පර්යේෂණ කරන්න, ඒ වගේම ඒවායේ ඵලදායීතාවය වැඩි කරන්න, වැලියු ඇඩ් කරන්න, වැලියු චේන් වලට එකතු කරන්න ලෝකේ අපි වැඩසටහනක් කළොත් ඒකෙන් රැකියා අවස්ථාත් උදා වෙනවා, තරුණ පරපුරේ ප්‍රශ්නත් විසඳෙනවා. එහෙම නැතුව මේ ඇහැට කනට පේන පාරවල් වල ගල් ඇල්ලිලි, ඒ වගේම මහා පරිමාණ පාරවල් ඉදිකිරිලි, ඒවා වියදම් විතරයි. අපිට ඒවයින් ප්‍රතිඵල ලබා ගන්න බොහෝ කාලයක් ගත වෙනවා. නමුත් මේ වගේ දේවල් වලට ආයෝජනය කරාම ඉතා කෙටි කාලයක් ඇතුළත ආර්ථික වර්ධනයටත් ඇති වෙනවා, රැකියා උත්පාදනයත් සිද්ධ වෙනවා. ඒ වගේම මේ වෙනකොට රැකියා අහිමි වෙලා ඉන්න උගත් විරැකියාවෙන් පෙළෙන පිරිස් වලට ලොකු අස්වැසුමකුත් වෙනවා මේ ක්‍රියාවලිය. පාරකට තාර ටිකක් දාලා ඒක ගිහිල්ලා පීත්තපටිය කපලා මීඩියා වලට මූණ පෙන්න ගන්නවට වඩා දෙයක් රටක් සංවර්ධනය කරද්දී දේශපාලනය තුල තියෙනවා කියන දේ ඔබට තේරුණා නම් මම හිතනවා අද වැඩසටහනෙන් අපි යම්කිසි දෙයක් මේ රටට දුන්නා කියලා. ඉතින් මේ වගේ තවත් වැඩසටහනකින් හමු වෙමු. එතෙක් අපරාමග රැඳී සිටි ඔබටත් ඒ වගේම අපේ සම්පත් දායකත්වයේ සැපී ඔබතුමාටත් බොහොම ස්තුතියි.